හරි මම අද පාර්ට් ටයිම් එකක් විදියට Uber Eats ටිකක් දුවන්න තමයි හිතන් ඉන්නේ. මම කරන මේන් ජොබ් එකට අමතරව මම Uber Eats දුවනවා සයිඩ් හසල් ඉන්කම් එකක් විදියට. ලංකාවේ වෙන සාමාන්‍ය බයික් වල ඉන්නේ මේ Uber Eats කරන්නේ අපි. එතකොට මෙහෙදී ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් ගන්න මිලට මෙහෙ සාමාන්‍ය සෙකන්ඩ් හෑන්ඩ් සාමාන්‍ය හොඳ මට්ටමක වාහනයක් ගන්න පුළුවන්. එතකොට එහෙම වාහන වලින් තමයි ගොඩක් අය ඉතින් Uber Eats කරන්නේ. හරි අපි බලමු ගිහිල්ලා අපිට අද කොහමද එන්නේ කියලා. මම Uber Eats on කරගෙන මේ වෙලාවේ අපිට මැප් එකෙන් බලන්න පුළුවන් සාමාන්‍යයෙන් ඕඩර්ස් තියෙන ලොකේෂන් මොනවද එහෙම කියලා. එහෙම තැනක තමයි යන්නේ. ඉතින් ගිහිල්ලා බලමු. හරි මෙතනින් අපිට වමට තමයි හරවන්න මැප් එකේ පෙන්නන්නේ. තාම නමුකුත් ඕඩර් ආවේ නැහැ. මෙතන ඉස්සරහා ඔයගොල්ලන්ට පේනවද දන්නේ කඩ shopping center එකක් තමයි තියෙන්නේ. කෑම කඩ එහෙම තියෙනවා. chicken treat එක මට ඉස්සරහින් එන්න පේනවා. මං හිතන්නේ මට මැප් එකේ රතු වෙලා තියෙන්නේ Coles කියන සුපර් මාකට් එක. මම ඒ හරියට ගිහිල්ලා පාකින් එකේ නවත්තමු ඕඩර් එකක් එනකම්. හරි කොළ වැටුණා අපි ආ. මේ ගොඩක් වෙලාවට දකුණට හරවද්දී පොඩි ලේන් එකක් තියෙනවා. ඒතකොට අපිට අර මේන් රෝඩ් එකට අවහිරයක් නොවි අපිට දකුණට හරව ගන්න පුළුවන්. අර වාහනේ කලින් දාගමු. කාර් පාක් එක තියෙනවා බලමු ඉඳ තියෙද්ද නැහැ. ඉස්සරහින් දාමුනේ. මෙතන තව කඩ කිහිපයකුත් තියෙනවා බලමු එන ඕඩර් එකක් ගමු කමන්නේ. ඔය රිවර්ස් එක ගහගත්තා නම් ලේසි. හරි ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. දැන් මම මේ මෙතන මැප් එකේ මට පෙන්නනවා සාමාන්‍යයෙන් ඕඩර් වැඩිපුර තියෙන ලොකේෂන් මොනවද කියලා. මැප් එක zoom out කරොත් එතකොට රතු වෙලා තියෙන ගොඩක් busy location. දැන් මම ආවිලා තියෙන තැනත් කාඩින්යා පාක් shopping center එකට ලොකු සාමාන්‍යයෙන් මේ කඩේ තියෙනවා ජමේකා බ්ලූ කියන කඩේ busy කියලා තියෙනවා. අපි බලමු ටිකක් කළා ඕඩර් එකක් එනකම්. හරි මට ඕඩර් එකක් එනවා කිලෝමීටර් 5.8ක් ගියාම 7ක් හම්බෙන එකක්. 7.6 යට South Viet 4 කියන කඩේ කඩේකින් ගන්න තියෙන්නේ. අපි ඇක්සෙප්ට් කරමු ඕඩර් එක. හරි මෙතන ඉඳන් කිලෝමීටර් 1.8ක් තියෙනවා යන්න. collect the food at the counter කියලා තියෙන්නේ. පිනක යන්න තියෙන්නේ දකුණට වගේ. මෙතන shopping center එකේ හිටියට ඕඩර් එක ආවේ ටිකක් දුරයි. මේක ගිය ගම ඉක්මනට දාගමු. කිලෝමීටර් 1.3ක් ගියාම දකුණට හරවන්න තියෙනවා. මේ ගොඩක් වෙලාවට අපිට ඕඩර් එක අරගෙන අපිට පෙන්නනවා මොකද්ද කරන්න ඕන කියලා. එතකොට සමහර වෙලාවට තියෙනවා අපිට මීට් ඇඩ්ඩෝ කියලා. එතකොට අපි යාට කෝල් එකක් දීලා හරි ගෙදර දොරට තට්ටු කරලා හරි එතකොට යාට අතට දෙන්න ඕන. නැත්නම් අපිට තියෙනවා ලීව් ඇඩ්ඩෝ කියලා ඔප්ෂන් එකක්. ඒක කස්ටමර් තමයි සිලෙක්ට් කරන්නේ. කස්ටමර් එහෙම සිලෙක්ට් කරලා තිබුතින් අපි ගෙදර දොර කරගාවින් තියලා එනවා. මම අන්තිමට පෙන්නන්නම්. එතකොට මේ ඕඩරේ අපිට මුලින් ඒ ගාන වැටුණාට අන්තිමටම සමහර විට දුර අනුව ගාන වෙනස් වෙන අවස්ථා තියෙනවා. කීයක් අපිට හම්බ වෙනවද කියලා බලමු. මට
පාරට ගිය ටයිම් එකත් එක්කම මෙතන ලේන් දෙක එක ලේන් එකක් යනවා දාගත්තා ආයිමත් මැප් එකේ පෙන්නන්නේ මෙතනින් දකුණට දාන්න මෙතන සොපින් සෙන්ටර් එකක් තියෙනවා ඒක වෙන්නේ නැති මෙතනින් වමට තමයි පෙන්නන්නේ car wash and dog wash කරන තැනක් තියෙනවා South Viet කොළ පාටක් තියෙනවා වියට්නාම් කුසින් කියලා කඩයක් එතනින්ම තමයි ගන්න තියෙන්නේ ලොකුව බලන්නේ හරි ඕඩ එක ගත්තා ගින් දෙන්න තමයි තියෙන්නේ මට කිලෝමීටර් 4ක් දුරින් පෙන්නන්නේ පොඩ්ඩක් පහළට යන්න තියෙනවා. එකෙන් ගියා නම් දුර අඩු වෙයි. Head to your drop off at 56A Cordelia Avenue. පාරෙන් එහා පැත්තට දාගෙන කරලා ලයිට් එකෙන් වමට යන්න තියෙනවා. Turn right, then turn right on Plane Tree Grove. car wash and dog wash කලින් අපතෙන් තමයි තනියම තමයි car wash කරගන්න. Turn right on South Street, then turn left on Mekong Avenue. තනිය වමට හරවන්න තියෙන්නේ. අර තියෙන්නේ මම අර ගිය කඩේ South Viet 4 වියට්නාම් කුසින්. ජීෆන් කැෆේ එක ඒවා තියෙනවා. දැන් මේ කලර් ලයිට් වල එහෙම සමහරට කැමරා තියෙන්න පුළුවන්. ඉතින් ෆෝන් එක එහෙම ටච් කරොත් ඒක ඉතින් කැප්චර් වුණොත් ඉතින් දඩ තමයි. ලොකු දඩයක් එනවා සාමාන්‍යයෙන්. මේ උඩට තියෙන මීටර් එක 300 meters continue straight through the roundabout onto Mekong Avenue. බස් එකක් යනවා. Just ahead continue straight through the roundabout onto Mekong Avenue. මේ වගේ වටරවුමකදී අපි දකුණෙන් වාහනයක් આવොත් ඒ වාහනේ ඉඳ දෙන්න ඕන. අපි වම දැන් ඉතින් ලොකුවට ඉතින් බලන්නෙත් නැහැ මම දානවා. ඉතින් වමත් බලන්න ඕන ගොඩක් රාදී මම මේ වාහන දාන්නේ නැහැ. ඉතින් එයාට දකුණෙන් එන වාහනේ අපිනේ. තනතුන දකුණේ වාහනයක් එනවා. ඒකට ඉඳ දුන්නා. ඊට පස්සේ අපි දැන් වමේ වාහනේ මට ඉඳ දෙනවා. Turn right on Hartley Street, then turn left on Simon Street. Turn left on Simon Street. පාක් එකක් තියෙනවා මෙතන. In 300 meters turn left on Council Road. Turn right on Lee Street. මෙතනින් දකුණට හරවන්න තියෙන්නේ. Turn left on Cordelia Avenue. Just ahead drop off on the left. Drop off on the left.
ඒ ඔඩරේට මට හම්බෙලා තියෙනවා ඩොලර් 7.68ක්. ඒක තමයි මම හිතන්නේ කලින් උත්තරීච්ච ගාන. ඒකට මම කිලෝමීටර් 5.23ක් ගිහලා තිනවා. විනාඩි මට 18ක් ගත වෙලා තියෙනවා. විනාඩි 19ක් විතර. ඩොලර් 7.68ක් කියන්නේ සාමාන්‍ය රුපියල් 1500ක් විතර. මට මේ ඔඩරේට හම්බෙලා තියෙනවා.